Hello. Hello. Psych! That's the wrong number. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? කරන්න දෙයක්වත් නෑනේ. ඉතින් මේ වීඩියෝ එක බලමු කොහොමද YouTube banner එකක් හදාගන්න කියලා මෙන්න මේ විදිහේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලගෙන ඉන්න. ඉතින් වීඩියෝ එක ගිහලා බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. You're a superhero. ඉතින් මේ වැඩේ කරන්න ඔයාලට තියෙන loan PC එක නම් ඔයාලට පුළුවන් use කරන්න GIMP එකයි නැත්නම් Photoshop CS6 කියන software එක. ඉතින් මේ දෙක download කරගන්න විදිහ දැන් බලමු. ඉතින් මම මේ විදිහට Photoshop CS6 කියලා search කරලා ඒක උඩින් වෙන තියෙන result එකට යන්න. ඊට පස්සේ ඔයාලට ඒකේ පල්ලෙහාට මම ගිහපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ඒක තියෙනවා 1GB වගේ ගාන. ඉතින් ඊළඟ software එක තමයි GIMP කියන එක. ඒක තුවා උඩින් වෙන result එකෙන් යන්න result එකට ගිහලා එතන ඔයාලට option තුනක් තියෙනවා. පළවෙනි option එක තමයි ඔයාලට Mac එකේ OS එකට ගන්න පුළුවන් නැත්නම් Windows ගන්න පුළුවන් නැත්නම් අනිත් එකට ගන්න පුළුවන්. මේක වෙන්නේ MB 303ක් වගේ පොඩි ගානක්. මේක තමයි වගේ loan PC එකේ edit කරගන්න. ඔයාලා මුලින්ම මේ වගේ ෆයිල් එකක් හදාගන්න ඕනේ මෙන්න මේ සයිස් එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට කැමති ෆොටෝ එකක් ප්ලේස් කරගන්න. මෙතන ප්ලේස් කියන එක ගිහලා ඔයාගේ තියෙන ડોකියුමන්ට් වල ගිහලා ඔයාලට පුළුවන් මෙතනට ෆොටෝ එකක් ප්ලේස් කරගන්න. ඊට පස්සේ ඔයාලට මම පොඩ්ඩක් මේක බ්ලර් කරගන්න. බ්ලර් කියන එකේ ගාසින් බ්ලර් කියන එකට ගිහලා පොඩ්ඩක් මම බ්ලර් කරගන්නවා. මේ පොඩ්ඩක් හරියට තියලා ඕකේ දෙනවා. ඊට පස්සේ මම මෙතනට නිකන් ලෝගෝ එකක් වගේ එකක් ඇඩ් කරගන්න නිකන් සර්කල් එකක්. මොන මෙතන තියෙන සර්කල් කියන එකේ ගිහලා මෙතන සර්කල් එක හදාගන්න පුළුවන්. ඒ වගේ ඊළඟට මෙතන මම අර හදාගත්ත ලෝගෝ එක තැනට ෆොටෝ එක ප්ලේස් කරගන්න හදනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඕන නම් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න. මෙතන තියෙන හතරවෙනි ටූල් එකෙන් පුළුවන් ඔයාලට මේකේ කැමති විදිහට සිලෙක්ෂන් එකක් දාගන්න මේ තියෙන කැරක්ටර් එකේ. මේ හැමතැනටම ඔයාලට කැමති විදිහට දාලා දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට හැමතැනම තියලා ඔයාලට ඕන විදිහට ඒක හදාගන්න. ඉතින් අර විදිහ තමයි ඉතින් ලේසි හරිද? ඒ විදිහ කරන්න. 2000 years later. Man, I'm dead. ඉතින් මම මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගෙන මෙතන තියෙන මේ කොඩිය වගේ අයිකන් එක ඒක දෙන්න. ඒකට ඒක අන් සිලෙක්ෂන් දාපු ටික නැතුව අනිත් ටික ඔක්කොම අයින් කරනවා. ඉතින් ඊට පස්සේ මම ලෝගෝ එක හදාගත්ත තැනට මේ අර හදාගත්ත තැනට අරන් ගිහලා ඒක ඩෝලේ සයිස් කරනවා. අර ලෝගෝ එකේ සයිස් එකට මම මේ සර්කල් එකේ කලර් එක වෙනස් කරනවා. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන රයිට් ක්ලික් කරන්න නැත්නම් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන මේ සෙටින් එකට ගිහලා පුළුවන් ඉතින් ඔයාලට කැමති කලර් එක ඒ සර්කල් එකට ඇඩ් කරන්න. ඉතින් දැන් ඔයාලට මේ පේනවා තියෙන මේ රවුමින් එළියට ඇවිල්ලා තියෙන කොටස. ඔයාලට කරන්න තියෙන ඒක උඩ රයිට් ක්ලික් කරන්න නැත්නම් ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකේ ඔපැසිටි අඩු කරන්න. ඕකේ දීලා මෙතන තියෙන මකන එක අයිකන් එක ඊට පස්සේ තියෙන ඔයාලට පුළුවන් ඒ සර්කල් එක හරියට ගන්න ඒ ටික වැඩි ගොඩක් ටික අයින් කරගන්න. ඉතින් දැන් බලමු අපි කොහොමද මේකට ටයිටල් එකක් දාලා ඒක කොහොමද එඩිට් කරලා ගන්න කියලා.
දැන් තියෙන්නේ මේකට බ්‍රයිට්නස් පොඩ්ඩක් කියලා ඒකේ ඔයාලට ඕන විදිහට ඒක හදාගන්න. මෙන්න මම දාලා තියෙන ඉෆෙක්ට් ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරලා ඔයා මේ සර්ච් කරන YouTube banner ඉෆෙක්ට් කියලා ඒකට ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔබට ඩවුන්ලෝඩ් කරගත්තේ high quality ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් නම් ඔයා මේ විදිහට හදාගත්ත මේ ෆොටෝ එක දැන් අපි සේව් කරනවා. සේව් කරගන්න. එතන ඔයා මෙතන PNG කියන ෆෝමැට් එකට දෙන්න. ෆෝමැට් එකට ඊට පස්සේ මෙතන කැමති නමක් සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතන සේව් කියන එක දාලා සේව් ඊට පස්සේ මෙතන ඉන්න ෆෝමැට් එකේ මැක්සිමම් කියන එක දාලා අප්ලෝඩ් කරලා මෙතන මොකද දෙන්නේ ඊට පස්සේ සේව් මේ ඔයාගේ කම්පියුටර් එකට save වෙනවා. හරි දැන් ඔයා සාර්ථකව මේක හදාගත්තා. ඉතින් මොනවද ඉස්සරහට කරන්න ඕනේ වීඩියෝ කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම තාත් වීඩියෝ කරනවා. බයි.